ආයුබෝවන් ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කෘෂිකාර්මික ජීවනාලිය වන දැදුරුඔය වසරේ වැඩි කාලයක් ජලහිඟයෙන් පෙළෙන ප්‍රදේශයක් හරහා ගලා යයි. මෙම ගඟේ ජලය සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්ඵලව මුහුදට ගලා යාම විශාල අභියෝගයක් විය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස දැදුරුඔය ජලාශ ව්‍යාපෘතිය 2006 දී අඩවි අධ්‍යයන ආරම්භ කරමින් 2008 දී ඉදිකිරීම ආරම්භිනි. ව්‍යාපෘතිය නිල වශයෙන් නිම කරන ලද්දේ 2018 නොවැම්බර් මාසයේදීය. ඒ සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 9.5කි. මෙය ප්‍රධාන වශයෙන්ම මැටි පිර වූ බැම්මක් එම්බැන්ක්මන්ට් ඩෑම් ලෙස වර්ගීකරණය කළ හැකියි. වේල්ලේ දිග මීටර් 2400ක් අඩි 7900ක් වන අතර උස මීටර් 20ක් පමණ වේ. මෙම ව්‍යුහය විසින් රඳවා ගන්නා ජලධාරිතාව ඝන මීටර් මිලියන 75ක් පමණ වේ. ජලාශයේ පූර්ණ සැපයුම් මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 70ක් ලෙස සටහන් වේ. ජලාශයේ මූලිකම කාර්යභාරය වන්නේ වාරි මාර්ග සැපයීමයි. මෙයින් වගාබිම් හෙක්ටාර 11000කට ජලය සපයනු ලබන අතර එමගින් කලාපයේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරයි. ජලය බෙදා හැරීම ප්‍රධාන ඇල මාර්ග 3ක් හරහා සිදුවේ. ඒවා අතරින් කිලෝමීටර 33ක් දිගැති දකුණු වැල විශේෂිත වන්නේ එය දැදුරුඔය ජල පද්ධතිය ඉඟිනි මිටිය ජලාශය වෙතට සම්බන්ධ කරන බැවිනි. තවද මේ මෙගාවෝට් 1.5ක් නිපදවීමේ හැකියාව ඇති කුඩා ජල විදුලි බලාගාරයකටද ජලය සපයයි. ජලාශයේ ජල මට්ටම් පාලනය සඳහා වාන් දොරටු 8ක්, රේඩියල් ගේට්ස් සහ විවෘත දොරටු 4ක්, ස්ලුයිස් ගේට්ස් භාවිත වේ. අධික වර්ෂා කාලවලදී මෙම ජලාශය පහළ ප්‍රදේශවලට ඇති ගංවතුර අවදානම කළමනාකරණය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සෑම මහා පරිමාණ ව්‍යාපෘතියකම මෙන්ම දැදුරුඔය ජලාශයටද සමාජ ආර්ථික ගැටලු සහ පාරිසරික බලපෑම් යන ප්‍රධාන අවදානම් ඇත. ව්‍යාපෘතියේ සාර්ථකත්වය රඳා පවතින්නේ නිසි නඩත්තු ක්‍රම සහ අඛණ්ඩ ජල සම්පත් කළමනාකරණය මතයි. දැදුරුඔය ජලාශය යනු වයඹ පළාතේ කෘෂිකර්මාන්තයට සහ බලශක්ති අවශ්‍යතාවලට ස්ථාවර විසඳුම් ලබා දුන් ශ්‍රී ලංකාවේ වැදගත් වාරි ඉංජිනේරු විද්‍යාත්මක ජයග්‍රහණයකි. මෙවැනිම ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති පිළිබඳ ගැඹුරු විශ්ලේෂණ හා වාර්තාමය වීඩියෝ නැරඹීමට ඉමෝනියුව් ව්ලොග් අපි සමග දිගටම රැඳී සිටින්න. ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.